ආයිබෝවන්. ඔයාලා කවදාද හිතුවද ලෝක සිතීම අලුත් වෙන්න පුළුවන් කියලා? අපි හිතාගෙන ඉන්න විදිහ නෙමෙයි. තව අවුරුදු කිහිපයකින් ලෝකයේ බලවතුන් අතර තියෙන මේ සෙල්ලම නිසා අපි දන්න දේශ සීමා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. 2026 ජනවාරි මාසයේ මුල් සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ දෙවැනි ජනාධිපති ධූරය බාර ගන්න සති කිහිපයකට කලින් ෆ්ලොරිඩාවල තියෙන එයාගේ නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. එතනදී එයා කියපු දේවල් වලින් මුළු ලෝකෙම හොල්මන්නවා කිව්වොත් හරි. ට්‍රම්ප් කෙලින්ම කිව්වේ ඇමරිකාවේ ආර්ථික ආරක්ෂාව වෙනුවෙන් පැනමායල නැවතත් ඇමරිකාවේ පාලනයට ගන්න ඕනි කියලා. ඒ විතරක් නෙමෙයි. එයා තවත් බෝම්බයක් දැම්මා. ඒ තමයි ඩෙන්මාර්කයට ඇත් ලෝකයේ විශාලතම දූපත වෙන ග්‍රීන්ලන්තය ඇමරිකාව විසින් මිලදී ගන්න ඕනි කියන එක. ඩෙන්මාර්කය මේකට අකමැති වුණොත් රෂින් ටැරිෆ්ස් නැත්තම් දරුණු බදු පැනීම් කරනවා කියලා ට්‍රම්ප් තර්ජනය කළා. මාධ්‍යයේදී කියවුවා මේ වැඩේට හමුදාව පාවිච්චි කරනවාද කියලා ට්‍රම්ප් ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඇත්තටම ඇයි මේ හිමින් මෙහුණු දූපතකට ඇමරිකාව මෙච්චර පෙරේත? මේක ට්‍රම්ප්ගේ තවත් එක පිස්සු කතාවක්ද? නැත්නම් මේ පිටුපස විශාල භූදේශපාලනික රහසක් තියෙනවද? අද අපි කතා කරන්නේ ඇමරිකාව, රුසියාව, චීනය මේ අයිස්කන්ධක් වගේ තියෙන දූපත වෙනුවෙන් මෙච්චර මරා ගන්න හදන්නේ කියන එක ගැනයි. අද අපි යන්නේ ලෝකයේ උත්තරද්‍රවයට කිට්ටුව තියෙන හැමෝම මතක කරලා දාලා තිබුණු ඒත් දැන් ලෝකයේම අවධානය දිනාගත්ත අපූර්ව දූපතකට. මේ තමයි ග්‍රීන්ලන්තය. ග්‍රීන්ලන්තය කියන්නේ බටහිර යුරෝපයේ තරම් විශාල හැබැයි මුළු ජනගහනය 56000ක් විතර ඉන්න පුංචි රටක්. අවුරුදු ගාණක් තිස්සේ මේක ඩෙන්මාර්කයේ පාලනය යටතේ තියෙන ස්වයං පාලන කලාපයක්. හැබැයි ට්‍රම්ප්ගේ මේ කතාවත් එක්ක ඩෙන්මාර්කයේ වගේම ග්‍රීන්ලන්තයේ මිනිස්සුත් ඉන්නේ ලොකු කම්පැනි එකක. ඩෙන්මාර්කයේ 10 වෙනි ෆ්‍රෙඩරික් රජතුමා තමන්ගේ රාජකීය ලාංඡනය පවා අලුත් කළා. ඒ ග්‍රීන්ලන්තයේ නියෝජනය කරන දැවිය වලාගේ රූපය තවත් ඉස්මතු කරලා පෙන්වන්න. ඒ කියන්නේ මේක අපේ. අපි මේක දෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි එයා දුන්නේ. හැබැයි අපේ ඉතිහාසය හාරලා බැලුවොත් ඇමරිකාව මේ දූපත ඉල්ලන්නේ අද ඊයක ඉඳන් නෙමෙයි. මේක පිටුපස අවුරුදු 100 ගානක කතාවක් තියෙනවා. අපි මුලින්ම බලමු මේ දූපතේ අතීතය මොකක්ද කියලා. ග්‍රීන්ලන්තයේ ඉතිහාසය පටන් ගන්නේ මීට අවුරුදු 1000කට විතර කලින්. මුලින්ම මේ දූපත හොයාගත්තේ වයිකින්වරු. ඒත් කාලයක් එක්ක ඔවුන් එතනින් අතුරුදහන් වුණා. ඊට පස්සේ ඉනුයිට් කියන ස්වදේශික ජනතාව එතන පදිංචි වුණා. 1721 දී තමයි ඩෙන්මාර්කයේ ආයෙත් මේක තමන්ගේ යටත්විධියක් කරගත්තේ. දෙවන ලෝක යුද්ධ කාලේ ජර්මනිය ඩෙන්මාර්කය ආක්‍රමණය කරපු වෙලාවේ ඇමරිකාව තමයි ග්‍රීන්ලන්තය ආරක්ෂා කළේ. යුද්ධය ඉවරුනහම ඇමරිකාව මේක ආයෙත් ඩෙන්මාර්කයට දුන්නා. හැබැයි එතන ඉඳන් ඇමරිකාව වැස මේ දූපතට යොමු වුණා. ඇමරිකාව කියන්නේ වෙනත් රටවල් වලින් ඉඩම් මිලදී අරගෙන තමන්ගේ රාජ්‍ය ලොකු කරගත්ත රටක්. 1803 දී ප්‍රංශයෙන් ලුසියානා ප්‍රදේශය මිලදී ගත්තා. 1819 දී ඉස්පාඤ්ඤයෙන් ෆ්ලොරිඩාව මිලදී ගත්තා. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිලදී ගත්තා. මේ ඇලස්කාව මිලදී ගන්න කාලෙම තමයි ඇමරිකාවට මුලින්ම හිතුනේ ග්‍රීන්ලන්තයත් මිලදී ගන්න. ඒකට හේතුනේ ග්‍රීන්ලන්තය සහ ඇලස්කාව මැද ඉන්න කැනඩාවට බලපෑම් කරලා කැනඩාවත් ඇමරිකාවට එකතු කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බෙදුණනේ ඇමරිකාව සහ සෝවියට් දේශය. නැත්නම් දැන් රුසියාව විදියට. අන්න එතනදී තමයි ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඉතාම වටින තැනක් වුණේ. ග්‍රීන්ලන්තයේ තියෙන්නේ වොෂින්ටන් DC සහ මොස්කව් නගර දෙකේ හරියට මැද. ඒ නිසා සෝවියට් දේශයට බෝම්බ දාන්න යන කෙටිම ගුවන්පතේ වැටලා තිබුණේ ග්‍රීන්ලන්තය උඩින්. 1946 දී ඇමරිකාව ඩෙන්මාර්කයට රත්තරන් වලින් ඩොලර් මිලියන 100ක විතර, ඒ කියන්නේ අද කාලේ හැටියට ඩොලර් බිලියනක විතර මුදලක් පිරිනැමුවා ග්‍රීන්ලන්තය මිලදී ගන්න. හැබැයි ඩෙන්මාර්ක ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ 1951 දී ඇති කරගත්ත ගිවිසුමකින් ඇමරිකාව ග්‍රීන්ලන්තයේ තුලේ කියන දැවැන්ත ගුවන් හමුදා කඳවුර ඉදි කළා. මේ කඳවුරේ ඉඳන් තමයි සෝවියට් දේශයෙන් එන මිසයිල ගැන ඔත්තු බැලුවේ. ඒ වගේම රුසියානු සබ්මැරින් ඇට්ලාන්ටික් සාගරයට එන එක නතර කරන්න පුළුවන් GIUK ගැප් කියන ප්‍රදේශය පාලනය කරන්නත් මේ දූපත පාවිච්චි කළා. කෝල්ඩ් වෝර් එක ඉවරුණාට පස්සේ ඇමරිකාව ග්‍රීන්ලන්තය ගැන ටිකක් අමතක කළා. හැබැයි 2014 දී රුසියාව ක්‍රීමියාව අල්ලගත්තට පස්සේ සහ 2022 දී යුක්‍රේනය ආක්‍රමණය කළාට පස්සේ තත්ත්වය වෙනස් වුණා. දැන් රුසියාව ආක්ටික් කලාපයේ තමන්ගේ පරණ හමුදා කඳවුරු ආයෙත් සක්‍රිය කරලා. ඒ වගේම චීනයත් දැන් නිය ආක්ටික් ස්ටේට් එහෙම නැත්නම් ආක්ටික් කලාපයට කිට්ටු රටක් කියලා හඳුන්වා ගනිමින් මේ පැත්තට අත දාන්න හදනවා. කැනඩාව සහ යුරෝපය සම්බන්ධ කරන ප්‍රධානම අන්තර්ජාල කේබල් කීපයක්ම යන්නේ ග්‍රීන්ලන්තයේ කිට්ටුවෙන්. රුසියානු සබ්මැරින් මේ අන්තර්ජාල කේබල් කපලා දැම්මොත් මුළු ලෝකෙම සංනිවේදනය අඩපණ කරන්න පුළුවන්. අන්න ඒ නිසයි ඇමරිකාවට දැන් ග්‍රීන්ලන්තයේ සිකියුරිටි බ්ලැක් හෝල් එකක් නැත්නම් ආරක්ෂක හිඩසක් වෙලා තියෙන්නේ. ඩෙන්මාර්කයේ මේ දූපත ආරක්ෂා කරන්න යොදලා ඉන්නේ හරිම පුංචි පිරිසක්. හිතන්න බටහිර යුරෝපයේ තරම් විශාල දූපතක් ආරක්ෂා කරන්න ඉන්නේ මුර සංචාරක නැව් 4ක්, හෙලිකොප්ටර් 4ක් සහ සුනකයන් සහිත කරත්ත කණ්ඩායම් 6ක් විතරයි. මේක ඇමරිකාවට ලොකු හිස රදයක්. දැන් අපි බලමු ඇයි ග්‍රීන්ලන්තය මේ තරම් වටින්නේ කියලා. මේක නිකන්ම හිම දූපතක් නෙමෙයි. මේක රත්තරන්, තෙල් සහ ලෝකයටම වටින khනිජ සම්පත් තියෙන නිදානයක්. රෙයා අර්ත් එලිමන්ට්ස් එහෙම නැත්නම් දුර්ලභ පාංශ මූලද්‍රව්‍ය.
අද කාලේ ස්මාර්ට්ෆෝන්, ඉලෙක්ට්‍රික් කාර්, මිසයිල් සහ චන්ද්‍රිකා හදන්න ඕනේ කරන ඛනිජ ද්‍රව්‍ය වලින් 60%කට වඩා නිපදවන්නේ චීනය. ඒ වගේම ඒවයින් 85%ක්ම පිරිපහදු කරන්නේ චීනය. චීනයට ලෝකයේ මේ වෙළඳපොලේ ඒකාධිකාරයක් තියෙනවා. හැබැයි චීනෙන් පිටත මේවා වැඩිපුරම තියෙන ග්‍රීන්ලන්තයේ. ඇමරිකාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 50න් 43ක්ම මේ දූපතේ තියෙනවා. ග්‍රැෆයිට් සහ ලිතියම් වගේ ඉලෙක්ට්‍රික් කාර් බැටරි වලට ඕනේ කරන දේවල් මෙහි අතිවිශාලයි. ඒකයි ඉලෝන් වගේ අයත් මෙච්චර මේකට උනන්දු වෙන්නේ. යුරේනියම් සහ තෙල්. ලෝකයේ 6 වෙනි විශාලතම යුරේනියම් තැන්පතුව තියෙන ග්‍රීන්ලන්තයේ. ඒ වගේම මෙහි වෙරළට ඔබ්බෙන් තෙල් බැරල් බිලියන 52ක් විතර තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේක සෞදි අරාබියේ තෙල් සංචිතයෙන් භාගයක් විතර. දැන් හැමෝම කතා කරන ගෝලීය උණුසුම වැඩි වීම ග්‍රීන්ලන්තයට නම් වක්‍රාකාරයෙන් වාසියක් වෙලා තියෙන්නේ. මොකද ආර්ක්ටික් මුහුදේ අයිස් දිය වෙද්දී අලුත් වෙළඳ නැව් මාර්ග නිර්මාණය වෙනවා. දැනට ආසියාවේ ඉඳන් යුරෝපයට නැව් යන්නේ පැනමා ඇලෙන් හෝ සූවස් ඇලෙන්. හැබැයි උත්තරධ්‍රවයේ මැදින් යන මේ අලුත් මාර්ගය විවෘත වුණොත් කිලෝමීටර් දහස් ගණනක් සහ විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. මේ අලුත් වෙළඳ මාර්ගයේ පාලනය ලැබෙන්නේ ග්‍රීන්ලන්තයේ අයිති කාටද? අන්න ඒ රටට. ඒකයි රුසියාවත් තමන්ගේ කොඩිය උත්තරධ්‍රවයේ මුහුදේ පතුලේ හිටවලා මේක අපේ කියලා කියන්නේ. ග්‍රීන්ලන්තයේ මිනිසුන්ගෙන් 3න් 2ක්ම දැන් ඩෙන්මාර්කයෙන් නිදහස් වෙන්න කැමතියි. ඒකට හේතුව ඔවුන්ට ඩෙන්මාර්කයේ යටතේ විඳින්න උණු අමිහිරි අත්දැකීම්. 1950 ගණන්වලදී ඩෙන්මාර්කයේ විසින් ග්‍රීන්ලන්තයේ ඉනුයිට් ළමයින් 22ක් අරගෙන ගියා ඔවුන්ව ඩෙන්මාර්ක වැසියන් විදිහට හදන්න. ඒ වගේම 60 සහ 70 දශකවලදී ග්‍රීන්ලන්තයේ කාන්තාවන් දහස් ගණනකට ඔවුන්ගේ කැමැත්තෙන් තොරව උපත් පාලන ක්‍රම ඇතුළත් කරලා තියෙනවා. මේක ග්‍රීන්ලන්තයේ අගමැතිවරයා හඳුන්වන්නේ ජන සංහාරයක් විදිහට. මේ වේදනාකාරී ඉතිහාසය නිසා ග්‍රීන්ලන්තය දැන් ඉන්නේ ඩෙන්මාර්කයෙන් වෙන් වෙන්න බලාගෙන. ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය නිසා මේ නිදහස් අරගලයට තවත් පණ ලැබිලා තියෙනවා. අගමැතිවරයා කෙලින්ම කිව්වේ අපිට ඩේන්නොරු වෙන්නත් ඕනේ නැහැ, ඇමරිකානුවන් වෙන්නත් ඕනේ නැහැ. අපිට ඕනේ ග්‍රීන්ලන්ත වැසියන් වෙන්න කියලා. හැබැයි නිදහස ලබන එක කියන තරම් ලේසි නැහැ. දැන්ට ග්‍රීන්ලන්තයේ අයවැයෙන් භාගයක්ම එන්නේ ඩෙන්මාර්කයේ දෙන ඩොලර් මිලියන 500ක සහන ආධාරයෙන්. නිදහස් වුණ ගමන් මේ සල්ලි නතර වෙනවා. මේ පතල් කර්මාන්තය පටන් ගන්න නම් ලොකු පිරිසක් ඕනේ. හැබැයි ඉන්නේ 56000යි. පිටරටෙන් මිනිස්සු ගෙනාවොත් ග්‍රීන්ලන්ත වැසියන් තමන්ගේම රටේ සුළුතරී බවට පත් වෙන්න පුළුවන්. එකපාරට මේ පතල් වලින් සල්ලි ගලාගෙන ගත්තාම මේ රටේ දූෂණය සහ ඒකාධිපති පාලනයක් ඇති වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. දැන් ග්‍රීන්ලන්තයට තියෙන ප්‍රධාන විකල්ප 3යි. පළවෙනි එක තමයි ඇමරිකාවට විකිණීම. සමහර ආර්ථික විද්‍යාඥයන් කියන විදිහට ග්‍රීන්ලන්තයේ ඩොලර් බිලියන 50කට විකුණන්න පුළුවන්. එහෙම වුණොත් හැම ග්‍රීන්ලන්ත වැසියෙක්ටම ඩොලර් මිලියනයක්, ඒ කියන්නේ රුපියල් කෝටි 30කට වඩා ලැබෙනවා. ඒ වගේම ඇමරිකාවේ ආරක්ෂාව සහ නීතිය ඒ රටට ලැබෙනවා. දෙවැනි විකල්පය තමයි සම්පූර්ණ නිදහස ලබා ගැනීම. මේක ලොකු අවදානමක්. මොකද ඩෙන්මාර්කයේ සල්ලි නැති වුණාම ඔවුන්ට චීනය හෝ රුසියාව පැත්තට හැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඇමරිකාවට සහ යුරෝපයට කිසිසේත්ම ඉවසන්න බැරි දෙයක්. තුන්වෙනි විකල්පය තමයි කම්පැක්ට් ඔෆ් ෆ්‍රී ඇසෝසියේෂන්. මේක තමයි මැදමාවත. දැනටමත් පැලෑවු සහ මාෂල් දූපත් ඇමරිකාව එක්ක මේ වගේ ගිවිසුම් ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් නිදහස් රාජ්‍යයන්. හැබැයි ආරක්ෂාව සහ සමහර සේවාවන් සපයන්නේ ඇමරිකාවෙන්. ඒ වෙනුවට ඇමරිකානු හමුදාවට ඒ රටවලට එන්න ඉඩ දෙනවා. ග්‍රීන්ලන්තයටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. අවසානයේදී ග්‍රීන්ලන්තයේ ඉරණම තීරණය කරන්න ඕනේ එහි ඉන්න මිනිස්සුමයි. ඒක ඔවුන්ගේ අයිතියක්. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ නායකයෙක් මේ ප්‍රශ්නෙට අත දාපු එකෙන් වෙන්නේ මේ ප්‍රශ්නේ මුළු ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් වෙන එකයි. ට්‍රම්ප්ට ඕනේ ලුසියානා මිලදී ගත්ත තෝමස් ජෙෆර්සන් වගේ ඉතිහාසයට එක් වෙන්නද? නැත්නම් ඇත්තටම ඇමරිකාවේ අනාගත ආරක්ෂාව වෙනුවෙන්ද මේක කරන්නේ? ඔයාලා මොකද හිතන්නේ? ග්‍රීන්ලන්තේ ඇමරිකාවට විකුණන එක හොඳයිද? නැත්නම් ඔවුන් තනියම නිදහස් රටක් වෙන්න ඕනද? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සිද්ධ වෙන අලුත් භූදේශපාලනික තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like කීයක් දාන්න. යාළුවොත් එක්ක share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.